bello nih. දැන් මම පටන් ගන්නකොට ඔයා ආයෙ මගුලක් කියනවා. Oh my god. Hello guys. ඔන්න අද අපි යන්නේ එඩ්මන්ටන් වලට. අපිට මාසෙට අවශ්‍ය ශ්‍රී ලංකන් ෆුඩ්ස් කිව්වට ඔය කුළු බඩු වර්ග ඒ වගේ දේවල් ගන්න. අපි හැමදාම යනවා මාසෙකට සැරයක් එඩ්මන්ටන් වලට. අපි යන්නේ අද SL shop එකට. තව shops එකකට යන්න හිතාගෙන ඉන්නවා. නේ? ඔව්. චයිනීස් මාකට් එකකට යනවා. ආයෙ මොකද අනිත් එක? අපි තව විශ්වාසම් ප්‍රොසෙස්. විශ්වාසම් කියලා ෂොප් එකක් තියෙනවා. ඒකටත් යනවා. ඒකයි ගිහින් බලමු අපි මොනවද ගන්නෙ, මොනවද ඒකේ වැඩි විස්තර කියලා. ඉතින් යන අතරමඟ සින්දුවක් එහෙම දාලා නටලා කරලා ඉතින් මම බෝරින් ගතිය යන්නත් එක්ක ඉතින් පොඩ්ඩක් ඉතින් හිටියයි විදියට. අපි ගෙදරින් යනකොට ස්නෝ කරලා තිබ්බේ නෑ. ඒත් මගක් යනකොට මෙන්න බලන්න හරිම ලස්සනයි ස්නෝ මාර කැට වගේ වැටෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ වෙනදටත් වැඩිය ගොඩාක් ලොකු හරිම ලස්සනයි. හස්බන්ඩ් කිව්වා එයාත් දැක්කේ ෆස්ට් ටයිම් කියලා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් විඳගෙන අපි දැන් මේ ඇවිල්ලා තියන්නේ SL shop එකට. ඉතින් මේ shop එකෙන් අපිට අවශ්‍ය ලංකාවේ බඩු ගන්න තමයි ආවේ. ඉතින් මුලින්ම අපේ ගෙදර කරපිංචා ඉවර වෙලා තිබ්බා. ඒ දේවල් ගොඩක් ස්ටොක් කරලා තියාගන්නත් බෑනේ. ඉතින් අපි මාසෙකට සැරයක් අනිවාර්යයෙන්ම ඒවා ගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ගිහින් ඒවා ගත්තා. ඊට පස්සේ මේ අපි බලන්නේ ෆ්‍රෝසන් කොකනට්. මොකද අපි මේ පොල් නැති නිසා අපි ෆ්‍රෝසන් කොකනට් තමයි ගන්නෙ. ඉතින් පොල් ගෙඩි නැහැනේ. ඒ වගේම මම ගොඩාක් ආසයි පලා කන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම ගියොත් පලා වර්ග 2-3ක් අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් ඒක ගන්න අමතක කරෙත් නැහැ. හරිම ෆ්‍රෙෂ් දේවල් තියෙනවා මෙතන. මම හරිම රෙකමන්ඩ් කරනවා කැනඩාවේ එඩ්මන්ටන් ඉන්නවා නම් කවුරු හරි ලංකාවේ අය අනිවාර්යයෙන්ම යන්න මෙතෙන්ද. අපිට හරිම ෆ්‍රෙෂ් ගුණදායි දේවල් ගන්න පුළුවන්. මම මේ කිව්වට මට වැඩිය හොඳට මේ තැන දන්නේ අය ඇති ලංකාවේ එඩ්මන්ටන් වල. මොකද මම දැනට ඇවිල්ලා මාස 3ක්නේ. ඉතින් මීට වැඩිය විස්තර දන්න අය ඇති. red onion sambal chutney උඹලකට විනා කිරීමකටවත් ඕනේ නේ. ආමේ සුදු කකුල හාල් පිටි කියලා තියෙන්නේ. අකේ මේ සුදු හාල් පිටියක් මේකට ගන්න මේක ගහලා නම් තියෙන්නේ මේ. ගෙදරින් යනකොට මං හිතන් හිටියේ මං වොයිස් ඕවර් කරන්න නැතුව වීඩියෝ එකෙන්ම කියනවයි කියලා ඒ දේවල් ගැන. ඒත් මට ලැජ්ජා හිතුණා ඒ වෙලාවේ. ඒ තියෙන්නේ ඔයාලට මේ පේන්නේ ලංකාවේ පිටි, කොෆි, ටී, හාල් පිටි, නූඩල්ස් ඒ වගේ දේවල් තියෙනවා. අපි දැන් මේකෙන් අපිට අවශ්‍ය බඩු අරගෙන ඉවරයි. ඉතින් දැන් අපි යන්නේ දෙවෙනි ෂොප් එකට තමයි දැන් ඊළඟට යන්න හදන්නේ. ඔයාලට පේනව නේද නිකන් ස්නෝ වැටෙනවා හරිම ලස්සනයි. මල් වගේ සුදු පාට මල් උඩින් ඉඳන් අර දානකොට අර තියෙන්නේ හරිම ලස්සනයි. මම ඇත්තටම මෙතන පොඩි වීඩියෝස් වගේකුත් ගත්තා. ඔයාලා දකින්න ඇති මගේ TikTok එකේ Facebook එකේ. ඉතින් මට පිස්සු වගේ මේ වෙලාවේ. ඒ වෙලාවෙ ඉතින් ස්නෝ වැටිලා මාර චිල් එකේ හිටියේ. ඉතින් මං ආයෙත් යන ගමන් නට හිටියා. ඊටම මගේ හස්බන්ඩ් හරිම කියන්නේ වීඩියෝස් වලට එන්න කැමති නෑ. ඒත් දැන් මම මගේ ගානට යව අරන් තියෙන්නේ. දැන් අවුලක් නෑ. වයිෆ් එහෙමනම් ඉතින් හස්බන්ඩ්ුත් ඉතින් එයාත් එක්ක ඉඳලා ඒ විදිහට ඒ ට්‍රැක් එකට වැටෙනවා නේද? ඒ කියන්නේ එයා කරන දේවල් දැකලා ඉතින් දැන් අපි යන්නේ දෙවනි ෂොප් එකට. ඒ කියන්නේ විශ්වාසම් එකට. ඒකෙත් තියෙන්නේ ශ්‍රී ලංකන්
දේවල් අපි SL shop එකේ අපිට ගන්න බැරි වුණු දේවල් සහ අපිට ඊට අමතරව ගන්න තියෙන දේවල් අපි මෙතනින් ගන්න තමයි ආවේ. හඳුන් කුරුත් තියෙනවා. මේක තමයි දෙවනි කඩේ. උඹලකඩ මම ගන්නවා කියන්නේ මෙන්න මේක බබ. මොකක්ද? එනං ගම්. මේක රහයිනේ. මේ ඩ්‍රයි කරපු එකද? ඔව්. ඔක අපිට බෙදලා ගන්න තියෙනවා. ඒක නෑ. ඒක ඉවර වෙගෙන යනවා. එහෙමද? සොනින් නරන්න කොහොමද යා රතුළුණු තෝරන්නේ කියලා කිසිම තේරීමක් නැහැ. එහෙම ගත්තා දාගන්න. මේ ඕනම් බේ. එනකෝ. පරවාලේ. අපිට ළඟයිනේ. මෙතනකට තියෙන්නේ. ඇයි ඔයාගෙන අප එක මේ මදි වුණාද? ඉගෙන අපේ ගාන කම අරන් ගියෝ. අවුලක් නැහැ. කොහොමද ඒක? ඇත්තටමද? ඔව් මම අතරින් තිබ්බේ තියෙනවා. පස්සේ නෑ. ඔව්. අපි දැන් දෙවෙනි කඩේනුත් sorry. අපි දැන් ඉතුරු බඩු ටික ගන්න දෙවෙනි ෂොප් එකටත් ගියා. දැන් ඒකෙන් ෂොප් කරලා ඉවරයි. දැන් අපි යනවා චයිනීස් සුපර් මාකට්. T&T එකට. ඒකෙන් තමයි ඉතුරු බඩු ටික ගන්න. මේ තමයි T&T සුපර් මාකට් එක. මේක චයිනීස් සුපර් මාකට් එකක්. ගොඩක් තියෙන්නේ චයිනීස් කෑම බීම. ඒ වගේම ෆ්‍රෙෂ් පළතුරු ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ දැන් යන්නේ අපිට අවශ්‍ය ඒ දේවල් ටික මේ සුපර් මාකට් එකෙන් ගන්න. ගෝවා මල්ලේ බං මේ කෝඩ් නේම තමයි අපේ අරගෙන බැටළු මිරිස් කියන්නේ. එහෙමද? දැන් ඔයා කර බේබි කෝන් එක. මේකද? අගම වෙනවා. අපි ඕඩර් ගත්ත මේක මේ සෙක්ෂන් එක ගැන කියන්න ඕනේ. මෙතන ඉන්නේ අපි ඔය එදිනෙදා ආහාරයට ගන්න, ඒ කියන්නේ ආහාරයට ගන්න නැති දැකලවත් නැති සත්තුත් ඉන්නවා මෙතන. මොකද මෙතන චයිනීස් කට්ටිය ගොඩාක් රටවල වල කට්ටිය එනවනේ මෙතෙන්. ඉතින් අපි කන්න නැති එක සතු ජාතිත් හිටියා. අපි සාමාන්‍යයෙන් බීෆ්, පෝක්, චිකන් ඒ වගේ දේවල් නේ කන්න. මම ඉතින් කැමති නැහැ පණ පිටින් ඉන්න සතෙක්ව පෙන්නලා හැම මරලා කන්න. ඒක මගේ හිතට හරි නැහැ. ඒකින්ද අපි ඒවා මොකුත් ගත්තේ නැහැ. අපි normal විදියට ලංකාවේ විදියට ඉතින් අපි කඩේට ගිහින් ගන්න විදියට ඉතින් එයාලා විසින් මරපු මාළු මස් තමයි අපි ගත්තේ. මෙතන තියෙන හැම මස් මාංශයක්ම හරිම ෆ්‍රෙෂ්. ඔයාලට ඒක දැක්කහමත් පේනවා ඇති. ඒක නිසා කිසිම බය වෙන්න දෙයක් නැහැ. මේ දේවල් ගන්න ආහාරයට ගන්න කිසිම විදියකින් බය වෙන්න දෙයක් නැහැ.
මේ තියෙන්නේ සුපර් මාකට් එකේ නූඩල්ස් වර්ග එක ජාතියේ දේවල් තිබ්බ රාමෙන් නූඩල්ස් ගොඩාක් ජාති තිබ්බා ඉතින්. අපි දැන් මේ ෂොප් එකනොත් ෂොප් කරලා ඉවරයි. මේ දැන් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනවා ඇති උදේට යනකොට තිබ්බේ කොහොමද දැන් තියෙන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් පරිසරය. ඉතින් මේ බොක්ස් දෙකේ මේ බෑග් එකේ තියෙන්නේ අපි අද ෂොප් කරපුවා. ඔයාලා වීඩියෝ එක මොළේදී දකින්න ඇති අපි කොහෙටද ගියේ මොනවද ෂොප් කළේ කියලා. දැකපු නැති දේවල් ඇති මොකද හැම එකම වීඩියෝ කරන්න බැරි වුණා. දැන් මම එක බොක්ස් එකක් ගත්තා. මොනවද අපි අරගත්තේ කියලා බලන්න. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එක ගත්තෙත් ඒ කියන්නේ විශ්වාසම් මට මතක විදිහට ෂොප් එකේ නම එඩ්මන්ටන් වල තියෙන්නේ. මෙහි ඉන්න කටේ නම් දන්නවා. ඉතින් විශ්වාසම් එකෙන් තමයි මේක ගත්තේ. මම දන්නේ හරිද කියලා. මට මතකේ නම. අපි බලමු මේ ෂොප් එකෙන් ගත්තේ මොනවද කියලා. මුලින්ම තියෙනවා මුකුණු වෙන්න. මම ගොඩක් මැලුම් කන්න ආසයි. ඒක නිසා මම ගියොත් අනිවාර්යයෙන්ම මේ ඒ වගේ දේවල් ගන්න. මේක තියෙනවා කොහිල දළු. තියෙනවා කරපිංචා. අපි මාසෙටම හරියන්නේ එහෙන් ගන්න නිසා අපි කරපිංචා ගත්තා. කරපිංචා 4ක් ගත්තා. තව තියෙනවා තව ගත්ත මැල්ලුම් කතර බුලෙන් මැල්ලුම් අමු මිරිස් තියෙනවා. ආයෙ තියෙනවා රතු ලුණු. ආයෙ තියෙනවා සමහන්. මම මේවට ගියපු ගණනුත් ඔයාලට කියන්නම් කොච්චරක් ගියාද කියලා. ආයෙ තියෙනවා මස්ටර්ඩ් සීඩ් අබ තියෙනවා. ආයෙ තියෙනවා MD සෝස්. ආයෙ තියෙනවා මේක බටර් චිලි. ආයෙ සෝයා මීට් ලංකසයිද රයිගම් සෝයා මීට් දෙකක් තියෙනවා. ආයෙ තියෙනවා මස් කඩි 3-5. මේ ඔක්කොම ලංකාවේ දේවල්. ඒකයි මම පෙන්නන්නේ. මේක මස් කඩි 3-5. ආයෙ තියෙනවා උළුහාල් තියෙනවා. ආයෙ තියෙනවා රම්පේ. ඉතින් ඕවා තමයි විශ්වාසම් ෂොප් එකෙන් අපි ගත්තේ. ඒ ෂොප් වල බඩු ඇත්තටම මේ බෑග් වල දාලා දෙන්නේ මොකද එක පාරමනේ ගන්න තොග පිටින් වගේ සමහර කට්ටිය අරන් යනවා. ඒ කියන්නේ ගොඩක් පවුලේ ඉන්න කට්ටියට මීට වැඩිය බඩු ගන්නවනේ. ඉතින් ඒ කට්ටිය ඊට වැඩිය බඩු අරන් යනවා. ඉතින් ඒක නිසා බොක්ස් වල තමයි ගොඩක් දාලා දෙන්නේ. අපි යන්දන් දෙවනි බොක්ස් එක බලන්න. මේක තමයි SL ෂොප් එකෙන් අපි ගත්තු බඩු. ඒකෙත් මුලින්ම තියෙනවා ඒකේ නම් කරපිංචා එකයි තිබ්බේ. ඉතින් අපි ඒකෙ හින්දා ඒ තිබ්බ එක ගත්තා. ආයෙ තියෙනවා ටිබ්බතු. ආයෙ තියෙනවා මැල්ලුම්. ගොටුකොළ තියෙනවා. මම ගොඩක් මැල්ලුම් කන්න ආසයි කියලා. ඉතින් ගොටුකොළත් ගත්තා. ඒ වගේම මෙහි පොලොස් තියෙන්නේ මේ විදියට ටින් කරලා. මං හරි මාසයි පොලොස් කන්න. ඉතින් පොලොස් පොලොස් ටින් එකක් ගත්තා. ඒ වගේම ෆ්‍රෝසන් කොකනට් තමයි මෙහි තියෙන්නේ. මොකද අපේ ලංකාවේ වගේ මෙහි පොල් ගෙඩි නැහැ. පොල් ගෙඩි තියෙන ඒත් අර අපිට හිරමන අරවා මේවා නැහැ. ඒ නිසා මෙහි ගොඩක් කට්ටිය සම්බෝල අරවා මේවා හදන්න ගොඩක්ම ගන්නේ ෆ්‍රෝසන් කොකනට්. ඉතින් අපි ඒවත් ගත්තා. ඒ වයින් 3ක් ගත්තා. ආයි ගත්තා හරිස්චන්ද්‍ර නූඩල්ස් පැකට් එක. අපි මේ ගත්තේ මාසෙකට හරියන්න. ආයි තියෙනවා මේ එක හාල් පිටි. එක දේවල් හදනවනේ. ඉතින් මම ඒක නිසා ඉතින් හාල් පිටික් ගත්තා. ආයි තියෙනවා
සැමන් සුදු හාල් කිරිබත් අරවා මේවා හදන්න සුදු හාල් ගත්තා. මොකද මේ අපේ සිටි එකේ ඒ කියන්නේ මේ වගේ අපේ ලංකාවේ හාල් ಜಾති නැහැ. ඒක නිසා අපි සුදු හාල් ගත්තා කිරිබත් අරවා මේ හදන්න. ඉතින් මේකෙත් මේ බොක්ස් එකෙත් ඔන්න ඔච්චරයි ගත්තේ. මේ ටික විතර මම අන්තිමට පෙන්නන ඔක්කොම ටික ඔයාලට මොනවද අපි ගත්තේ කොහොමද ගණන් කියලා. මේක තමයි චයිනීස් මාකට් එකෙන් ගත්තු බඩු ටික. අපි මේ ෂොප්ස් දෙකේම නැති ඉතුරු බඩු ටික තමයි එකෙන් ගත්තේ. විශේෂයෙන්ම කියනවනේ පළතුරු සමහර එළවලු ಜಾති ඒකේ තියෙනවා. ඉතින් අපි ඒකෙන් තමයි ඉතුරු බඩු ටික ගත්තේ. මේක නම් ස්වීට් රෝල් වගේ. මේක හරිම රසයි චොක්ලට් ස්වීට් රෝල්. ඒක නම් අපි දෙකක් එන ගමන් කෑවා. ආයෙත් තියෙනවා ෆිෂ්. ආයෙත් තියෙනවා මේක කැඩිලා වැටකුළු වරදන්න වැටකුළු. ආයෙත් තක්කාලි තියෙනවා. ආයෙ මේක මාළු මිරිස් වගේ ඩාර්ක් ග්‍රීන්. ආයෙ ගත්තා ඉස්සෝ. ෆ්‍රෙෂ් ඉස්සෝ ගත්තා. ආයෙ ගත්තා ගිසාඩ් එකක්. ආයෙ ගත්තා පෝක්. මෙහෙම තමයි යාලා දෙන්නේ. මෙහෙම ඉටි කවර වලට දාලා කිසිම ඒ කියන්නේ අතේ ගෑවෙන්නේ නැති වෙන්න හොඳට පැක් කරලා දෙනවා යාලා. මෙතන තියෙන්නේ පෝක්. මේ තියෙන්නේ මැංගෝස් වල ගන්නවා. මේ ලංකාවේ නම් අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මෙහි රටවල් ඉතින් මේවා හරිම දුර්ලභයි. ෆ්‍රෙෂ් ඇපල්. මම කියන්නේ ඒකේ ෆ්‍රෙෂ්ම දේවල් තියෙන ඉතින් අපි ඇපල් ගත්තා. මාරම ලොකුයි. හරිම ෆ්‍රෙෂ්. ලුණු මෙහෙත් තියෙනවා. ඒත් ඉතින් අපිට ආයෙ මෙහෙන් ආයෙ ෂොප් කරන්න බැරි නිසා අපි එකපාරේ එහෙම්ම අරන් ආවා මේ ලුණු. ඔන්න ඔච්චරයි අපි අද ෂොප් කරේ. මං පෙන්නන්නම් ඔක්කොම තියලා කොච්චරක් අපි දේවල් ගත්තද මොනවද ගත්තේ වියදම කොච්චරක් ගියාද කියලා. ඉතින් මේ දේවල් තමයි අද අපි ෂොප් කරේ. මම මේ පෙන්නන්නේ ඔක්කොම අද අපි ෂොප් කරපු දේවල්. ඉතින් අපිට හැම දෙයකම ගියා. කියන්නේ ඒ ෂොප්ස් තුනෙන්ම ගත්තු බඩු වලට අපිට ගියා ඩොලර් 245ක් හෝ 248ක් ඉන්නේ අතර ගාණක් මට හරියට මතක නැහැ. මේ අපි ශ්‍රී ලංකන් විදියට හදන්න උමනා බඩු තමයි මේ අපි අද ගෙනාවේ. ඉතින් ඒ ටිකට තමයි අපිට ඩොලර් 247ක් ගියේ. එහෙනම් ඉතින් අද shopping vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. මම මේ traveling vlog විතරයිනේ ගේන්න කියලා හිතුවේ. ඉතින් මං හිතුවා මේ විදිය vlog එකකුත් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. ඉතින් විවිධ vlogs මං ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන්න, මාව subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. මම vlog එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් එහෙනම් මාත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් vlog එකකින් අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම bye.